ෆයින් ක්‍රාෆ්ට්ස් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ පයිප් ක්ලීනර් ෆ්ලවර් ඩිසයින් කරලා ෆ්ලවර්ස් වලින් බොකී එකක් හදාගන්න විදිය. මේ ෆ්ලවර් ඩිසයින් හදාගන්න විදිය කලින් වීඩියෝස් වලින් මම අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් මේ ෆ්ලවර්ස් හදන්න දන්නේ නැති අය කලින් ඒ වීඩියෝස් බලලා අදහසක් ගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ෆ්ලවර් බොකී එක හදාගන්න අපිට ඕන වෙනවා ට්‍රයිෆෝම්. ඉතින් ඔයාලට මේ ට්‍රයිෆෝම් එක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කපලා අරගෙන මේ විදියට ෆ්ලවර්ස් ටික ලස්සනට ට්‍රයිෆෝම් එකට කනෙක්ට් කරලා හදාගන්න පුළුවන්. ඉතින් මේ විදියට මල් ටික ලස්සනට විහිදිලා යන විදියට අපිට ට්‍රයිෆෝම් එකට ෆ්ලවර්ස් ඔක්කොම ලස්සනට ඇඩ් කරගන්න ඕනි. මේ විදියට ට්‍රයිෆෝම් එක වටේටම ෆ්ලවර්ස් ටික විහිදිලා යන විදියට ඇඩ් කරගන්න ඕනි. ස්මෝල් බිස්නස් එකක් කරගෙන යන ඔයාලටත් ඒ වගේම අලුතින් ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න ඔයාලටත් මේ විදියට පයිප් ක්ලීනර් යූස් කරලා ලස්සන ෆ්ලවර්ස් හදලා ෆ්ලවර් බොකී වලින් ආදායමක් වුණත් උපය ගන්න පුළුවන්. ඉතින් අද බර්ත්ඩේ පාටිස් ඒ වගේම පාති උත්සවවලදී නැතුවම බැරි අංගයක් විදියට මේ ෆ්ලවර් බොකී අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් නිවසේ ඉන්න ඔයාලට වුණත් මේ වගේ ලස්සනට ෆ්ලවර්ස් හදලා බොකී නිර්මාණය කරලා ආදායමක් උපය ගන්න පුළුවන්. ඒ වගේම channel එක subscribe කරලා තිබුණොත් විතරයි අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකක්ම ඔයාලට පහසුවෙන් බලන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා channel එක subscribe කරලා නැති අය channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම පයිප් ක්ලීනර් අමුද්‍රව්‍ය ඔයාලට නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් වීඩියෝ එකේ දිස්වෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මම ඔයාලගේ නිවසටම මේ අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ රෙඩි වෙන්නේ මේ බොකී එකේ රැපින් එක ඩිසයින් කරගන්න. ඔයාලා රැපින් එක ඩිසයින් කරගනිද්දී ෆ්ලවර්ස් ඩිසයින් කරගනිපු කලර්ස් වලටම මැච් වෙන්න මේ රැපින් එකත් සිලෙක්ට් කරගන්න ඕනේ. එතකොට තමයි ෆ්ලවර් බොකී එකේ ලස්සන තවත් වැඩි වෙන්නේ. ඉතින් මම මේ ෆ්ලවර් බොකී එක බ්ලූ කලර් එකෙන් ඩිසයින් කරගනිපු නිසා මම සිලෙක්ට් කරගත්තේ බ්ලූ කලර් එකෙන් එන රැපින් පේපර් එකක්. මේ විදියට රැපින් පේපර් එකක් අරගෙන මේ විදියට නවලා සෙලෝ ටේප් කරගන්න ඕනි. ඉතින් ඒ සෙලෝ ටේප් කරගනිපු රැපින් පේපර් එක අරගෙන මේ විදියට අපි ට්‍රයිෆෝම් එකේ අලව ගන්න ඕනි. ඒ වගේම තවත් රැපින් පේපර් එකක් මේ විදියට අරගෙන ෆ්ලවර් බොකී එකේ
අපි කලින් සෙලෝ ටේප් කරපු ප්‍රමාණයටම අරගෙන නවලා මේ විදියට රැපින් පේපර් එක කපා ගන්න ඕනි. ඉතින් ඒ කපා ගනිපු කොටස නැවතත් අපි කොටස් දෙකකට වෙන් කරගන්න ඕනි. වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්නත් කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මේ කපා ගනිපු කොටස් දෙක නැවතත් මේ විදියට අරගෙන අපි ෆ්ලවර් බොකී එකට ඇඩ් කරගන්න මේ විදියට නවා ගන්න ඕනි. ඒ නවා ගනිපු කොටසත් කලින් අපි සෙලෝ ටේප් කරපු කොටස ළඟින් නැවතත් අපි මේ කොටස තියලා සෙලෝ ටේප් කරගන්න ඕනි. මේ විදියට කපා ගනිපු අනිත් කොටසත් නැවත මේ විදියටම අරගෙන නවාගෙන අපි නැවතත් ෆ්ලවර් බොකී එක ගාවින් තියලා සෙලෝ ටේප් කරගන්න ඕන. නැවතත් රැපින් පේපර් එකක් අරගෙන මේ විදියට ෆ්ලවර් බොකී එක තියලා අපි ඊළඟට කපා ගන්න ඕනි කොටස් මේ විදියට මැනගන්න ඕනේ. එතකොට සමාන්තර කොටස් රැපින් පේපර් එක හරියටම කොටස් 4කට කැපෙනවා. ඉතින් මේ විදියට ඒ කපා ගනිපු කොටස් දෙකක් අරගෙන මේ විදියට කලින් වගේම නැවතත් අපි ට්‍රයිෆෝම් එකේ අලව ගන්න ඕනි. මේ විදියට අපි කපා ගනිපු අනිත් කොටසත් අරගෙන නැවතත් ෆ්ලවර් බොකී එක මේ විදියට අලව ගන්න ඕනි. නැවතත් අපි කුඩා රැපින් පේපර් කොටස් දෙකක් අරගෙන මේ විදියට අපි ට්‍රයිෆෝම් එක ළඟින් තියලා මේ විදියට අපි සෙලෝ ටේප් වලින් අලව ගන්න ඕනි. රැපින් කරපු කොටස් ගැලවෙන්නේ නැති විදියට සෙලෝ ටේප් එක අරගෙන මේ විදියට හොඳින් වටේටම ඔතා ගන්න ඕනි. ෆ්ලවර් බොකී එකේ අපි මේ අලව ගනිපු පහළ කොටස ඩිසයින් කරගන්න නැවතත් අපි රැපින් පේපර් එකක් අරගෙන මේ විදියට සෙලෝ ටේප් එකෙන් හදා ගන්න ඕනි.
මේ විදියට අපි රැලි කරලා හදාගනිපු රැපින් පේපර් කොටස අරගෙන නැවතත් ෆ්ලවර් බොකී එකට හොඳින් සෙලෝ ටේප් එකෙන් අලව ගන්න ඕනි. දැන් අපි මේ ෆ්ලවර් බොකී එක රැපින් කරගෙන ඉවරයි. මේ රැපින් කරගනිපු ෆ්ලවර් බොකී එකට මැච් වෙන කලර් එකකින්ම රිබන් එකකුත් ඇඩ් කරගන්න ඕනි. ඉතින් මේ විදියට අපි රිබන් එක මේ බොකී එකට ඇඩ් කරගන්න ඕනි. ඒ වගේම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ගැන අදහසක් කමෙන්ට් එකකින් දාලා යන්නත් කියලා ආදරයෙන් මතක් කරනවා. පයිප් ක්ලීනර් නිර්මාණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔයාලගේ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් වීඩියෝ එකේ දිස්වන WhatsApp නම්බර් එකට ඔයාලට මැසේජ් එකක් දැම්මම මේ අමුද්‍රව්‍ය ඔයාලගේ නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් මේ අපි ඇඩ් කරගනිපු රිබන් කොටස මේ විදියට අපි අවසාන කොටස අපි පුච්ච ගන්න ඕනි.